එකේ. මේ දවස්වල පාරේ ඉන්න අය හැමෝම කතා වෙනවා අඩු බජට් එකකින් බඩ පැලෙන්න ගන්න පුළුවන් තැනක් ගැන. ගාණත් අඩුවෙන් කෑම එකේ ක්වොලිටි එක උපරිමයෙන් තියෙන තැනක් තමයි මේ. මේ තමයි මෙරින් ඩ්‍රයිව් එකේ තියෙන බිලාල් රෙස්ටෝරන්ට් එක. එන්නකෝ යන්න. මෙතන තියෙන ස්පෙෂල්ම දේ තමයි මයින්ඩ් එක රිලැක්ස් වෙන සී වීව් එක. Good afternoon. ඉතින් මම මෙතන ආවේ ඉර බහින වෙලාවට. ඉතින් ලස්සන සන්සෙට් එකකුත් තියෙනවා මෙතන. ඉතින් චායි එකකුත් දීලා රසමරස කෑම වේලක් මේ සන්සෙට් එක දිහා බලාගෙන කනවා කියන්නේ ඉතින් ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. අපිට හම්බ වුණා දෙවල් ජාති 3ක්. ඉතින් මේක ඇත්තටම පෙනුමෙන් නම් රස පාටයි. මේ මොනවාද මේ? Good evening ma'am. මේ ඇවිල්ලා බිලාල් එකේ Indian style Chinese devil item. So මේක ඇවිල්ලා chicken lollipop. ඒක serve වෙන්නේ ඇවිල්ලා garlic sauce එක. garlic sauce එකේ dip කරලා තමයි කන්න ඕනේ ma'am. මේක ඇවිල්ලා sweet taste එකකුත් තියෙනවා, spicy taste එකකුත් තියෙනවා. පොඩි ළමයින්ට උනත් කන්න පුළුවන් medium spicy එකක් තමයි තියෙන්නේ ma'am. මේක ඇත්තටම කිව්වා වගේ මාරම රසයි. මේක ඇවිල්ලා dragon chicken. මේකේ pieces normally one portion එකට 8ක් වගේ එනවා. මේකත් ඇවිල්ලා sweet and spicy taste එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක dry level එකක් විදිහට එන්නේ. අපේ ඉස්සරහට අපි introduce කරන රුමාල් රොටි. ඒ රුමාල් රොටි එකත් එක්කත් මේක ඔයාලට dine කරන්න පුළුවන්. මේක gravy විදිහට අපිට හදලා දෙන්න පුළුවන්. dry විදිහට හදලා දෙන්න පුළුවන්. and gravy taste එක වෙනම taste එකක්, dry විදිහට හදලා දුන්නොත් ඒක වෙනම taste එකක් මම. ඒ වගේම මේක chili chicken ma'am. chili chicken එකේ අපේ chicken එක cut කරන style එකේ ඉඳලා වෙනස්. dragon chicken එකට වඩා ටිකක් chili spicy ගතිය වැඩි and normally fried rice වලට match වෙනවා. and අපේ bestම sell වෙන්නේ මේ devil item එක තමයි. මම මේක ඇවිල්ලා vegetarian item එකක්. so මේක කියන්නේ ඇවිල්ලා අපි gobi manchurian කියලා. මේකට අපි පාවිච්චි කරන්නේ ඇවිල්ලා cauliflower. so cauliflowers අපි paste එකකට හදලා ඊට පස්සේ සාමාන්‍යයෙන් devil item එකක් එක්කම ඒ විදිහට තමයි හදන්නේ. අපි meat එක හදනවා වගේම තමයි හදන්නේ. so මේක different taste එකක්. අපි vegetarian කට්ටියවත් අමතක කරේ නැහැ අපේ devil items වල මේ වලින් එයාලට option එකක් තියන්න. කොහොමද මම gobi manchurian එක? මේක ඇත්තටම අර කටු අයින් කරලා තියෙන chicken වගේ. so අපේ තව එකක් තියෙනවා මෑම්. අපේ ස්පෙෂල් ඉරානි චාය එකක් තියෙනවා. මම අනිවාර්යෙන් කියනවා ඔයා එකක් බිව්වොත් මෑම් අනිවාර්යෙන් 6ක්වත් බීලා තමයි අපේ රෙස්ටොරන්ට් එකෙන් යන්නේ. හැබැයි මම ටී ලවර් කෙනෙක් නන් නෙවෙයි. අපි බීලා බලමු. අපි අනිවාර්යෙන් try කරලා බලමු මෑම්. අනිවාර්යෙන් ඔයා ලව් කරන ඒ ටී එක අපේ චාය එක.
තමයි chai counter එක. So මේකේ තියෙන milk, මේකේ තියෙන්නේ තේ කහට. So එයාලා මේ දෙකම mix කරලා තමයි හදන්නේ. අපි sugar use කරන්නේ නැහැ. මේක sugar free chai එකක්. So මේක එයාලා different විදිහට තමයි ඒක මේ හදන්නේ. So මේකේ එයාලා තේ කොළ ටික වෙනම filter එකකට දාලා ඊට පස්සේ පල්ලෙහෙන් ඒක water boil කරනවා. So ඒකේ වාෂ්ප වලින් ඒක boil වෙලා ඒක පොඩ ඒ තේ කාට එක වැටලා තමයි ඒ තේ කාට එක හැදෙන්නේ. ඒ තේ කොළ එක. So ඒකයි මේ milk එකයි එයාලා mix කරලා තමයි ඒ chai එක ඉරානි chai special chai එක හදන්නේ. අනිවාර්යෙන් මම ඔක බෙව්වොත් අනිවාර්යෙන් 6 පාරක්වත් බොනවා. So ඒක මගේ challenge එක අනිවාර්යෙන් ඔයාලා බොනවා. ඊළ බලමු. ඔන්න chai tea එකෙන් පස්සේ මෙයාලගේ රසම රස බිරියානි එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි බලමු ඒකේ රස කොහොමද කියලා. මගේ එක සජෙෂන් එකක් තියෙනවා මෑම්. පුළුවන් නම් මැඩම් අතින් කන්න. ඒකට තමයි බිරියානි එකේ ෆ්ලේවර්නස් එක, ඒ ටේස්ට් එක, ඒ සොෆ්ට් එක චිකන් එකේ හැමදේම මැඩම්ට ෆීල් වෙන්නේ. මෑම් ඒක උඩට අරගෙන එහෙමම හලාගන්න. ඒක වෙනස්ම විදිහට හදන්නේ මම. මේකට වෙනස්ම මෙතඩ් එකක් තියෙන්නේ. ඒකේ අර ෆ්ලේවර් එක මේක හයිදරාබාද් ස්ටයිල් එක තියෙනවා. දම් කරන විදිය වෙනස්. ගෑස් වලින් නෙමෙයි මේ බිරියානි එක හදන්නේ. චිකන් වලට වඩා ඔව් ඒක ඇවිල්ලා වෙනම තන්දූරි විදියට හදන්නේ. ක්‍රිස්පි විදියට හදන්නේ. So ඒක ගෑස් වලින් නෙමෙයි උයන්නේ මම. දර පාවිච්චි කරලා තමයි කරන්නේ. බිරියානි එක හදන්නේ රයි. දරලිපෙන් හදන්නේ. සාමාන්‍ය normally මෙහෙ හදන්නේ ඇවිල්ලා ගෑස් වලින්නේ. ඒ බිරියානි එකේ ටේස්ට් එකට ඒකයි මේක උදව් වෙනවා. මේක මේ දර වලින් යද්දී ඒ ටේස්ට් එකට අනිවාර්යෙන් ඒක උදව් වෙනවා. ඇත්තටම මට තව chai tea එකක් දෙන්න පුළුවන්ද? Sure ma'am. Sure. ma'am මං කියවනේ මම ඔයා අනිවාර්යෙන් කැමති කියලා මේ chai එකට. ඒක තමයි අපේ ස්පෙෂල් එක මෑම්. So අනිවාර්යෙන් තව 5 පාරක්වත් අනිවාර්යෙන් බොනවා මේ chai එක. Thank you. ඉතින් ඔන්න මම චිකන් බිරියානි එකක් කෑවා. ඔයගොල්ලන්ගේ ටී එකක් දුවා. දැන් තව මොනවද ඔයගොල්ලන්ගේ ස්පෙෂල් ටී? අපේ බිරියානි වලම තියෙනවා මෑම් varieties 6ක් 7ක්. චිකන් බිරියානි තියෙනවා, බීෆ් බිරියානි තියෙනවා, මටන් බිරියානි තියෙනවා, ප්‍රෝන් බිරියානි තියෙනවා, වෙජිටබල් බිරියානි තියෙනවා, එග් බිරියානිස් තියෙනවා, වෙජිටබල් බිරියානිස් තියෙනවා මෑම්. So මැඩම්ට මම බීෆ් බිරියානි එකක් රෙඩි කරලා තියෙනවා. මම ඒක අරන් එන්නම් මෑම්. මේක ඇවිල්ලා මෑම් චෙන්නයි ස්ටයිල් බීෆ් බිරියානි. So අනිවාර්යෙන් try කරලා බලන්න. pieces 6ක් 7ක් විතර තියෙනවා beef pieces. So බිරියානි එක එහෙමම plate එකට අනිත් පැත්තට ගා ගන්න. So ඒකේ තියෙන beef pieces වල තියෙන soft එක and brinjal එක, onion raita එක හැම එකම mix වෙලා එනකොට තමයි මෑම් ඒ beef බිරියානි එකේ authentic flavour එක මටන්ට feel කරන්න පුළුවන්.
ඉතින් මට මේකට ආවහම මට හම්බුණා මේකේ චාමන් මිස්ටර් රිසාන්න සහ මේකේ ඩිරෙක්ටර් මිස්ටර් ජානකව. ඉතින් මේ වගේ කන්සෙප්ට් එකක් ලංකාවේ ඇතුලේ හැදෙනයයි මොකද්ද මේකේ අරමුණ? අපි අත වශයෙන්ම අපි තමා කොල්පිටි පිලවුස් කියන දැනන්ත ආයතනය අපි අවුරුදු 43ක් මේ පාරිභෝගික සේවාවේ මේ අභෝජනාගාර ශාස්ත්‍රයේ ඉහළින්ම සිටින ආයතනයක් සහ අපි චෙන්නයි වල තියෙන දැවැන්ත ජාලයක් වෙන බිලාල් කියන ආයතනයත් එක්ක මර්ච් වෙලා තමයි මේක පාරිභෝගිකයන්ට ඉතා දැන් දක්වා අපි දීලා තියෙන සේවයට වඩා ඉහළ සේවාවක් ලබා දීම අරමුණෙන් තමයි මේ වගේ දැවැන්ත ව්‍යාපාරයක් අපි මේ කන්සෙප්ට් එකට මර්ච් වෙන්න මුළු පුරෙන්න හේතුව මේක තමයි. තවද මේකේ අපි මේ ආහාර සසඳනකොට මේවායේ විශේෂත්වයෙන්ම ඉන්දියන් රෝ මැටීරියල් තමයි මේකට යූස් කරලා තියෙන්නේ. ඒතකොට මේකේ කිසිම අපි රසකාරක මේකට යොදවලා නැහැ. රසකාර නැතු ඒගොල්ලන්ගේ නැචරල් තියෙන ස්වාභාවික දේවල් ගුණාංග ඇතුළු තමයි මේ සෑම දෙයක්ම ඒක තමයි මේකේ විශේෂත්වය. සහ මෙතන ඉන්න හැම කුසින් එකටම ඉන්දියාවේ තියෙන දැවන්ත විශේෂ කුකින් කරන කුක්ස්ලගේ ඒගොල්ලන්ගේ තියෙන අතිවිශිෂ්ට දක්ෂතාවය කුක්ලා තමයි චෙෆ්ලා තමයි මේකට අපි ගෙනල්ලා තියෙන්නේ. ඒක ඔක්කොම අපි ඒ ගෙනල්ලා තියෙන්නේ ඉන්දියාවෙන් තමයි. ඒක ඇතරම ඔයගොල්ලන්ට මේක කයි කරලා බලනකොට ඒකේ විශේෂත්වය වෙනස තේරෙනවා. විශේෂ වෙනසක් තියෙනවා මේක අපි ලංකාවට ගෙනාපු ලොකු විපර්යාසයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒවා ඔයගොල්ලෝ සංසන්දනය කරලම බලන්න ඕනේ මම කියන එකේ යථාර්ථය තේරුම් ගන්න. ඇත්තටම අපිට අවශ්‍ය වුණේ මේ මූදට කිට්ටුව කොළඹ නගරය තුළ මූදට කිට්ටුව පරිසරයට තරමක් විවුක්ත වුණු රෙස්ටුරන්ට් එකක් පටන් ගන්නයි මං හිතන අපේ ඒ උත්සාහය සෑහෙන් දුරකට සාර්ථක වුණා කියලා. අපේ බලාපොරොත්තුවක් තමයි පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට මේ අපි ලබා දෙන ආහාර පාන ලබා දෙන්න. මොකද මේ එක්වරක් පැමිණි කෙනෙකුට මං හිතනවා ඒගොල්ලන්ට තේරෙනවා මේකේ තියෙන වෙනසක් මොන හරි තියෙනවා නම් ඒකම අපි බලාපොරොත්තු වෙනවා ඒ ක්වොලිටි එක සහ රසය ඒ පවත්වාගෙන යාම නිසා රිපීට් කස්ටමර්ස්ලා අපිට ලැබෙයි කියන එක. ඉතින් චිකන් බිරියානිත් කෑව බීෆ් බිරියානිත් කෑව කිව්ව විදියට ටී තුනකුත් දීවා. ඉතින් මෙච්චර දෝගලන් ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ නෑ මෑම් පොඩ්ඩක් ඉන්නකෝ. මෑම් මේක try කරන්න මෑම් මේක try කරන්න මෑම් මේක try කරන්න මෑම්. එහෙනම් මට තව ටී එකකුත් දෙනවද? ෂුවර් මෑම්.
ඔයාලත් ඇවිල්ලා මේ හැමදේම try කරලා බලන්න. ඉතින් මේ එකින් එකට තියෙන වෙනස්ම රසක්. ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා try කරලා බලන්න. ඉතින් ඇත්තටම මේ කිව්වා වගේම මම මේ බොන්නේ 4 වෙනි chai tea එක. ඒක මාරම විදිහට රසයි. ඇත්තටම මේක පුදුම රසක් තියෙන්නේ. මොකද ඇත්තටම එකපාරක් බිව්වොත් මේක අනිවාර්යෙන් මේගොල්ලොන්ගේ හැම කෑම වේලක්ම try කරනකොට අනිවාර්යෙන් මේක අපිට අවශ්‍යම වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලොත් ආවොත් මේ chai tea එක බොන්න අමතක කරන්න එපා. ඉතින් අපිට ආපුලේ ඉඳලා මේ ඔක්කොම අපිට arrange කරලා දුන්නේ මිස්ටර් ඉක්‍රම්. ඉතින් කොහොමද මේ රෙස්ටෝරන්ට් එකේ වැඩ? කට්ටිය එනවා හැමදේම try කරලා බලනවා. so අපේ තියෙන different varieties ඔක්කොම යාලා try කරනවා. so මම කියන්නේ මේක බලන හැමෝටමත් එන්න කියලා try කරන්න. නිදාසේ ඉඳලා මේ sunset vibe එකත් එක්ක night view එකත් එක්ක මේ lights එක්ක තියෙන මේ ambience එකත් එක්ක ඔයාලා enjoy කරන්න. enjoy කරලා ඔයාලා enjoy කරන ගමන් අපේ meal එකත් enjoy කරන්න. birthday parties ඕන දෙයක් මෙතන function දෙයක් ගන්න පුළුවන්. අපි පාන්දර 3 වෙනකන් ඕපන් කරලා තියෙනවා. අපි සන්ඩේ ඉඳලා අපි 11 ඉඳන් morning 11 ඉඳලා අපි ඕපන්. so බලන හැමෝටම අපි ඉන්වයිට් කරනවා මේ කොල්පිටියේ මේ අලුත් විලාල් කියන රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා මේ different Indian cuisine හැමදේම try කරලා බලන්න කියලා. එහෙනම් ඔර්ඩර් කරපු අන්තිම dish එක රුමාල් රොටි. so මේක ඇවිල්ලා chicken chettinadu Indian chicken gravy එකක්. රුමාල් රොටිත් එක්ක බෙස්ම යන කොම්බෝ එක. ඔයාලා try කරන්න බලන්න. එහෙනම් අපි තව chai එකක් බොමුද? අනිවාර්යයෙන්ම. මම කිව්වනේ අනිවාර්යෙන් ඔයා ගන්නවා කියලා. පහකට වැඩි වෙනවා කිව්වනේ. අනිවාර්යෙන්. මම දෙන්නම්. Thank you. Welcome ma'am. එහෙනම් ඔන්න කොළඹ කිට්ටුවෙන් බඩ පැලෙන්න කාලය යන්න ඕන කෙනෙක්ට highly recommend කරන්න පුළුවන් තැනක් තමයි මේක. මේ බිලාල් රෙස්ටෝරන්ට් එක. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.